ඩිස්කස් කරන වීඩියෝ සීරීස් එකේ මේක තමයි අන්තිම වීඩියෝ එක වෙන්නේ. මේකදී අපි කතා කරමු ටෑන් වගුව සම්බන්ධව දැනගන්න ඕනේ බේසික් සියලු කාරණා ටික. ටෑන් වගුව කියන එක කතා කරද්දී අපි ඇත්තටම ලොකුවට කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මේ අපි මීට කලින් මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ සයින් වගුව කතා කරා. එතන සයින් වගුව වගේම තමයි ටෑන් බලන්නේ. අපි සයින් වගුවේ අගයන් වෙන වගේම තමයි ටෑන් වගුවට දාලා අගයන් වීම කරන්නේත්. එතකොට ඒක නිසා ඔයාලට සයින් පුළුවන් නම් ඇත්තටම ටෑනුත් ඔටෝ පුළුවන් වෙන වගේ එකක් තමයි වෙන්නේ. ඉතින් අපි මේ එහෙමයි කියලා බෑ. අපි ටෑන් කියන එකත් චුට්ටක් ඉගෙනගෙන ඉමු. ඒතර මේ ප්‍රකෘති ටැන්ජන මේකෙදී සරලවම තේරුම් ගන්න ඕනේ මේකෙදී අපි කරන්නේ අපි නොදන්නා ටෑන් ගෝණ එක අගයක් සොයාගන්න. ඉතින් එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු ටෑන් 48යි කලා 33 ඔන්න මේකක් තියෙනවා කියලා. මෙන්න මේ වගේ එකක් තිබුණොත් මේකේ අගය මොකක්ද කියලා අපිට කියන්න බෑනේ. ඒතර මෙන්න මේකේ අගය හොයාගන්න තමයි අපි මෙන්න මේ ප්‍රකෘති ටැන්ජන කියන වගුව ටෑන් වගුව පාවිච්චි කරන්නේ. හරිද? එතකොට දැන් තව එක්සැම්පල් එකක් මම ලිව්වොත් ටෑන් 60 ටෑන් 60 අගය අපිට කෙලින්ම හොයන්න කිව්වොත් වගේ එක්සෑම් එකේදී සරලවම වල ලියන්න පුළුවන් ටෑන් 60 අගය කියන්නේ මේ මූල 3යි කියලා. මොකද ඒකට හේතුව අපි ටෑන් 60 අගය ඔයගොල්ලන්ට මතක නම් අපි පළවෙනි වීඩියෝ එකේ හරි දෙවෙනි වීඩියෝ එකේ හරි මේ වගුවක් ගහලා අර මූලික කෝණයන් වල සයින් කොස් ටෑන් අනුපාත වල අගයන් ටික අපි ඉගෙන ගත්තා. ඒකට අනුව මූල 3 එන්නේ. ඒ වුණාට දැන් මේ වගේ එකක් දුන්නොත් එහෙම අපිට මේකේ මේ අගය මොකක්ද කියලා එකපාර හොයාගන්න බෑ. එතකොට එන්නේ ඒකට තමයි අපි පොඩි ටෙක්නික් එකකින් මේ වගු යූස් කරලා මේකේ අගය හොයාගන්නේ. එතකොට දැන් අපි වගු යූස් කරන්න දන්න නිසා අපි දැන් මේ ටෑන් අගේ මේ ටෑන් අනුපාතයට දාලා අගේ හොයාගමු. දැන් මේ ටෑන් අනුපාතයට දාලා අගේ හොයාගමු මෙයා. ඒක හොයාගනිද්දි දැන් 48 33 අපි කො මේ තියෙන ආංශික කොටස මේ තියෙන කලා කොටස දැන් 48 33 හොයන්න තියෙන්නේ. 48 කියන එක මුලින්ම අපි හොයාගන්න ඕනේ කියලා දන්නවා. ඒතර 48 තියෙන මෙන්න මේ තීරුවේ කියලා අපි දන්නවනේ. දැන් මේ පැත්තේ මේ වගුව මේ පැත්තක් තියෙනවා මේ පැත්තක් තියෙනවා. 48 කියන එක තියෙන්නේ මේ පැත්තේ. මෙන්න මෙතන තමයි 48 තියෙන්නේ. 48 තියෙන මෙන්න මෙතන. එතකොට 48 හරි. අපිට කියලා තියෙන්නේ 48 33. 48 අපි හොයාගත්තද? 48 33 හොයාගන්න. ඉතින් දැන් අපි 48 මතක් කරගෙන ඒකෙදි කියන්න 30 දක්වා. මේ පැත්තේ 30 දක්වා. මෙන්න තියෙනවා 30. ඒතර 48යි 30යි එකට සෙට් වෙන තැන අගේ මෙන්න තියෙනවා. 0.13යි 0.3. හරිද? 0.13යි 0.3කට තියෙනවා. හැබැයි මේ අපොට කින්න මට වැටුණා දැන් මේ එතන 0.0 නෙමෙයි ඉන්නේ. හේතුව තමයි දැන් මේ ටෑන් වගුව ඇතුළේදී මේ මෙතන මුලින් බලන්න මේ එක තියෙන්නේ මෙතන ඉස්සරහා. හරිද? ඒතර අපිට මුලින්ම එක පෙන්නලා තියෙනවා නම් අපි දැනගන්න ඕනේ දැන් අපි කලින් කතා කරපු කිසිම ත්‍රිකෝණමිතික අනුපාතයක් sin cos tan කියන අනුපාත තුනෙන් ওই sin cos සම්බුලින් කතා කරානේ. ওই sin cos අනුපාත එකක්වත් එකට වඩා වැඩි උනේ නැහැ. ඒක ඔයා මේ කලින් වීඩියෝ වල දකින්න ඇති එකට වඩා වැඩිය කියන්න ආවේ නැහැ. මේ tan අනුපාත එකට වඩා වැඩි වෙනවා. හරිද? ඒතර දැන් tan වගුව ගත්තොත් එහෙම tan වගේ මූලික දේ තේරෙනවා නම් දැන් tan වල මේ පැත්තේ එකට වඩා වැඩිව නැති වුණාට දැන් මේ එකට වඩා වැඩි නැහැ කියලා අපි තීරණය කරන්නේ ඉස්සරහින් බිඳුවක් දාලා තියෙනවා මේ. හැම පේලියක්ම පටන් ගනිද්දි මේ වගේ සෙට් එකක් පටන් ගනිද්දි උඩම පේලිය දාලා තියෙනවා ඉස්සරහින් තියෙන අගය. මෙතන නම් බිඳුව. මේ පැත්තට එද්දි බලන්න මේ පැත්තට එද්දි එක දාලා තියෙනවා. ඊට පස්සේ මේ හරිය දෙක දාලා තියෙනවා. මේ තුනට ගිහිල්ලා සමහර වෙලාවල හතරක් තියෙනවා. ඒකට මතක තියාගන්න මේ tan වගුවේදී හැම වෙලේම 0.0 ගණන් නෙමෙයි හොඳේ. හරිද? එකට වඩා වැඩි යගන්න යනවා. හරිද? ඒක නිසා ඒක හොඳට අවධානය තියාගෙන ඉන්න ඕනේ දෙයක්. එහෙම නැත්නම් එහෙම අපිට ගණන් වරදින්න පුළුවන්. දැන් හරි. දැන් අපි 48 බලමු. 48 තියෙනවා. 48 අපිට හොයන්න තිබ්බේ 48 33. හරි. එතකොට අපි 48 හොයාගත්තා. 48 30 හොයාගත්තා. දැන් අපි දන්න මෙන්න මේ මධ්‍යන අන්තර කියලා තියෙන කොටසෙන් අපි ඉතුරු කැල්ල හොයාගන්න. දැන් අපිට තිබ්බේ 48 33. 48 30 හරි. ඉතුරු තුන තියෙන මේ පැත්තේ. එහෙනම් මේ පැත්තෙන් ගන්න. 48 හරි 30 හරි අපි යම් මෙහෙමම තුන්වෙනි එක දක්වා මෙන්න තියෙනවා 3 20යිනේ. කතන්දරේ හරි. එතකොට දැන් තියෙන්නේ
මෙන්න මේ 20යි මෙන්න මෙතෙන්ට ආපු වගේයි එකතු කරන්න. දැන් එහෙනම් අපි එකතු කිරීම කරමු. හරි. මුලින්ම දැන් 48 33 හොයද්දි 48 30 කියන එක අපි හොයාගත්තනේ. 48 ඉඳලා 30 දක්වා කීයද තියෙන්නේ? 1.3 0.3. හරිද? ශ්‍රම 1.3 48 30ට. ඊට පස්සේ 33 නේ අපිට ඕනේ. 3ට එද්දි මෙතන 20ක් තියෙනවා. එහෙනම් ඒක එකතු කරන්න. 0.0.20. හරිද? මේ දෙක එකට එකතු කරන්න දැන්. එතකොට අපිට උත්තරේ විදිහට එන්නේ. මෙන්න මේක. හරිද? ඔන්න ඔය විදිහට තමයි tan අගයක් හොයාගන්නේ. ඉතින් මේ ටිකම තමයි අනික හැම එකෙදිම තියෙන එකම වෙනස තමයි. අර sin cos වගේ නෙමෙයි මේකෙදි ඇවිල්ලා මේ වෙන වෙන කියන්නේ ඉස්සරහට එනවා හොඳේ. එකට වඩා වැඩිය කියන්නේ එනවා. ඒක තමයි කතාව. හරි. එතකොට ඒක හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉගෙන ගමු. දැන් මෙන්න මේ පැත්තට මේ කරන්න ඉගෙන ගත්තා වගේ අනිත් පැත්තට මේ කරන්න ඕනේ. මොකක් හරි අගයක් දීලා තියෙද්දි ඒකට දාලා tan කෝණය හොයාගන්නත් අපිට පුළුවන් වෙන්න බෑ. මෙන්න මේ වගේ උදාහරණයක් අපි සාකච්ඡා කරලා මේ වැඩේ ඉවසන්න. අපි මෙන්න මේ උදාහරණෙන් සාකච්ඡා කරමු. මේකෙදි තියෙන්නේ මේ කෝණය හොයන්න දැන්. අපිට අගය දීලා තියෙනවා. හැබැයි කෝණය වෙනුවට දීලා තින්නේ මේ θ කියන එක. θ හොයන්න ඕනේ දැන්. මෙන්න මේ වගේ එකකුත් අපි කරන්න දැනගෙන ඉන්න ඕනේ. මේ විදිහට අපි මේ පාඩම ඉගෙන ගත්තට ඕගොල්ලන්ට මේ O level දැන් ඕගොල්ලෝ O level exam එකේ අහන ප්‍රශ්න ටිකක් අමුතු විදිහකට නිර්මාණාත්මකව ඇහෙන්නේ. එතකොට ඒකට ඔයා මුලින්ම past papers හොඳට කරලා පුරුද්දක් තියෙන්න ඕනේ. එතකොට මේ වීඩියෝ එකෙන් පස්සේ ඊට පස්සේ ඉදිරියට එන්නේ past papers ටික ත්‍රිකෝණමිතිය. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ත්‍රිකෝණමිතිය ගානම නැතුව හදාගන්න පුළුවන් වෙනවා. අර මෙන්න මේ උදාහරණ කරලා එමු. දැන් අපිට tan අනුපාතයක අගය දීලා තියෙනවා. හරිද? 0.84446 කියලා. අපිට ඕනේ ඒ ඇසුරෙන් මේ කෝණය හොයාගන්න. tan ඇතුලේ තිබ්බ දැන් මෙතන නම් කෝණයක් තියෙනවනේ. දැන් මෙතන කෝණේ නැහැ. මෙතන කෝණේ එක්ක tan අගේ තිබ්බ අගය හොයාගන්න උනා අපිට. දැන් අපිට අගය දීලා තියෙනවා. කෝණේ හොයාගන්න තියෙන්නේ. දැන් ඉතින් කෝණේ හොයමු. විකාර නැතුව. හරි. අපි දැන් sin cos වලදී ඔයා ඉගෙන ගත්ත මේ වගේ වැඩක් කරන්න. දැන් ඉතින් අපිට කරන්න විතරයි තියෙන්නේ. හරි. අපිට දීලා තියෙන අගය බලන්න 0.84446. හොයා ගන්නවා මේකෙන් 84446ට ළඟම 84446 ඇදිත් කියලා බලන්න මෙතන 84446 නම් නැහැ. හරිද? 84446 නේ අපිට මේක අගේ හොයන්න තියෙන්නේ. හැබැයි ඒක නම් නැහැ. හැබැයි අවුලක් නැහැ. එහෙම නැති වුණොත් අපි මොකද්ද කරන්නේ? 84446 එනවා. 84යි 46 කියන එකට අඩුම ආසන්න මේක හොයා ගන්නවා. මේක ඇතුලේ තියෙන අරකට වඩා අඩුම ආසන්න මගේ 84යි 46ට අඩුම ආසන්න මගේ මේ වගුවේ තියෙන්නේ මෙන්න මේක 84යි 4යි 1 84යි 41 මේක වැඩි ඒව කොහොමද ගන්න බෑ අඩුම ළඟම එක මේක දැන් ඒක අපි ගත්තා හරිද මේ යගේ හොයාගත්තා දැන් මේ ඇසුරින් තියෙන කෝණය අපිට හොයාගත්ත එකේ අංශකගේ 40යි 40යි හරි ඒක ඉක්මනට දිහා ගන්න නැත්නම් අපිට මොකද වෙනවනේ අංශක 40යි හරි 40යි කො 41 ඒකට දාලා උඩ තියෙන අංගය මොකද්ද? කලාගේ 10. ඒකත් දාගන්න. හරි. ඊට පස්සේ දැන් අපිට ආවේ 84 41 නේ. හැබැයි අපිට තියෙන්න ඕනේ 84 46 නේ. එහෙනම් තව කීයක් එකතු වෙන්න ඕනේද? 84 41ට 5ක් එකතු වුණාම තමයි 84 46 වෙන්නේ. මධ්‍යන්තරේ පැත්තෙන් 5ක් එනවද කියලා බලා ගන්න. 5 ලස්සනට තියෙනවා. මධ්‍යන්තරය එක වෙද්දි 5ක් තියෙනවා. එහෙනම් දෙන්ට එක දාන්න. ඔන්න හරි. පිළිතුරු විදිහට එන්නේ අංශක 40යි කලා 11යි. එහෙනම් මේ ටීටාගේ අගය වෙන්නේ මෙන්න මේක. හරිද? ඒකට දැන් මේක හරිද වැරදිද කියලා ඔයාලට ඕනනම් බලන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ අගය ආය හොයලා බලන්න. මේකම උත්තරේට එනවා නම් ඔයා හරියට මේ ගාන හදලා කියලා ඔයාලට තේරෙනවා. ඒතර tan වගු සම්බන්ධයෙන් ඔච්චර තමයි ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ. තව කොච්චර ගණන් ඇහුවත් කොච්චර ගැටලු निराකරණය කරත් ওই ටික තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාට පුළුවන් මේ ඔයාගේ අච්චු පොතේ තියෙන එක අභ්‍යාස ටිකක් ප්‍රැක්ටිස් කරගන්න වැඩි දුරට. දැන් ඉතින් අපි මේ ත්‍රිකෝණමිතියට අදාළ මූලික තියරි කාරණා ටික කතා කරලා ඉවරයි. රිවයිස් එකක් විදිහට. තියරි ගැන්වීමක් විදිහටත් වඩා රිවයිස් එකක් විදිහට. දැන් අපිට තියෙන්නේ පාස් පේපර්ස් ටික සාකච්ඡා කරලා මේ ත්‍රිකෝණමිතිය කියන එක අපේ ඇගටම දාගන්න එක හොඳට ඒක මේ
ඉහළම මට්ටමේ ලකුණක් ගන්න පුළුවන් ගානට අපිට පුළුවන් කරගන්න. එහෙනම් අපි පාස් පේපර් සීරීස් එකෙන් ඊළඟට සෙට් වෙමු.